හායි ළමයි කොහොමද ඉතින් මම නම් හොඳින් ඉන්නවා. ඔයාලත් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් ඕන්න අදත් අරගෙන ආවා අපේ බිස්නස් එකේ ඕඩර්ස් වගේක් ලෑස්ති කරලා යවන්නේ කොහොමද කියන වීඩියෝ එකක්. ඉතින් මේ විදිහට තමයි අපි බඩු ටික ලෑස්ති කරගත්තේ. මෙතන 3-5 ಜಾති ටික සේරම තියෙනවා. මේ විදිහට තමයි අපි ඒක ලෑස්ති කරගත්තේ. එතකොට මේ පැත්තෙන් තියෙනවා අපේ තේ කොළ එක. මේ ඕඩර්ස් වලට තමයි මේ පැක් කරලා තියෙන්නේ. මේ විදිහට තමයි ඉතින් අපිට ආපු ඕඩර්ස් ටික අපි ලෑස්ති කරගත්තේ. එතකොට මෙතන මේ තියෙන ඕඩර්ස් ටික දෙන්නෙක්ගේ ඕඩර්ස්. දෙන්නෙකුට තමයි මේ ඕඩර්ස් ටික ඔක්කොම යන්නේ. ඉතින් මේ විදිහට ඔයාලත් කැමති නම් බිස්නස් එකක් පටන් ගන්න අපිත් එක්කලා එකතු වෙන්න 077 25028 කියන WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාන්න අපිට. එතකොට අපෙන් ඩීටේල්ස් ටික ඔයාලට ගන්න පුළුවන් කොහොමද කරන්නේ මිල ගණන් කොහොමද එහෙම කියලා. එතකොට මේ තියෙන්නේ අපේ මේක මේ ලූස් විදිහට මේ අපේ කඩේකට අපේ ෂොප් එකකට දාන තමයි මේ විදිහට අපි ලෑස්ති කරේ. මේ තියෙන්නේ මේ අපේ ෂොප් එකකට දාන්න හොඳේ. මෙහෙම තියෙන එකයි මේ විදිහට තියෙන්නේ. ලූස් විදිහට තියෙන්නේ අපේම ෂොප් එකකට දාන්න ඕන නිසා. මේ අනිත් ඒවා තමයි මේ පැකට් කරලා එහෙම විකුණන්න හදලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ අපිත් එක්කලා සම්බන්ධ වෙන්න පුළුවන් බිස්නස් එකට. එතකොට කවුරු හරි කැමති නම් තේකොළ බිස්නස් එකක් කරන්න ඔයාලගෙම කියලා බිස්නස් එකක් කරන්න කැමති නම් තේකොළයකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලගේ ප්‍රොඩක්ට් එකක් විදිහට එළියට දෙන්න පුළුවන්. ඉතින් අපිත් එක්කලා සම්බන්ධ වෙන්න කියලා මම ආයෙත් කියනවා කැමති කට්ටියට. ඉතින් අපි බලමු මේ ටික මං කෝනේ මෙතන තියෙන දෙන්නෙක්ගේ ඕඩර්ස් කියලා. අපි මේ දෙන්නගේ ඕඩර්ස් ටික වෙන වෙනම දැම්මට පස්සේ කොහොමද කියලා බලමු. හරි. ඉතින් මේ විදිහට තමයි ආපු ඕඩර්ස් ටික මම දෙන්නෙක්ගේ කියලා කිව්වනේ. ඒ දෙන්නගේ මේ විදිහට තමයි ඉල්ලපු දේවල් වලින් මම ලෑස්ති කරලා තිබ්බේ. මේ තියෙන තේකොළ ටිකයි මේ 3-5 ටිකයි ඔක්කොම එක්කෙනෙක්ගේ. මේ 3-5 තේකොළයි ටික එක ළඟින් තිබ්බේ නැත්තේ අර 3-5 වල සැරේවි කියලා හිතලා. ඉතින් මේ විදිහට තමයි මේ එක්කෙනෙක්ගේ ඕඩරයක්. මේ විදිහට තමයි ඉතින් ඒක මම ලෑස්ති කරේ. එතකොට මේ පැත්තේ තියෙන්නේ අනිත් එක්කෙනාගේ ඕඩර් එක. එයා ඊතර මස් කරි කිලෝ එකක් ඉල්ලලා තිනා ග්‍රෑම් 100 පැකට් වලින් මේ එයා විකුණන්න. එතකොට මෙයා ෂොප් එකක් දාලා තියෙනවා අපේ මෙක්කෙනෙක්. එයාට තමයි මේ විදිහට මේ ඕඩර් එක යන්නේ. ඉතින් අදත් මට ගොඩාක් සතුටු දවසක්. මොකද ලොකු ඕඩර් එකක් මේ යන්නේ. ඉතින් මේ විදිහට ඔයාලත් කැමති නම් ආසයි නම් අපිත් එක්කලා සම්බන්ධ වෙන්න. ඔයාලටත් පුළුවන් මේ වගේ පුංචි බිස්නස් එකක් ඔයාලට පටන් ගන්න. ලොකු දේවල් මහා ලොකු දේවල් හිතන්න එපා. පොඩිවට හිතලා පොඩිවට පටන් අරගෙන ලොකු ගමනක් යන් කියන තමයි මට තියෙන්නේ. ඉතින් මම ආයෙත් කියනවා අපේ WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට කැමති ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මෙතන මේ යන්නේ අපි 3-5යි තේකොළ එකයි විතරයි. මම ඔයාලට කිව්වනේ දැන් මම අලුතෙන් ආයේ මේ hear band එහෙමත් ගෙනාවා කියලා. මම ඒක කලින් ඉඳන් කරා. ඒ වුණාට YouTube එකේ ඔයාලට ඒක ගන්න අවස්ථාවක් මම දුන්නේ නැහැනේ. ඒ වුණාට දැන් මගෙන් එහෙමත් පුළුවන් ඔයාලට ඕනනම් අරගන්න. හෝල්සේල් ප්‍රයිස් එකට මම දෙනවා. මොකද අර මේ හදාගන්න එහෙම අමාරු කට්ටිය ඉන්නවනේ චුටි බබාලත් එක්කලා ඒ වෙනුවෙන් කාලේ වැය කරන්න බැරි අය ඉන්නවා. ඒ වුණාට අතට පුංචි ගාණක් හරි හොයාගන්න කැමති කට්ටිය ඉන්නවා ඒ අතරේ. අන්න ඒ අයට තමයි මම මේ අවස්ථාව අරගෙන ආවේ. එයාලට විතරක් නෙවෙයි අනිත් අයටත් පුළුවන්. ඉතින් මම ඒකේ වීඩියෝ එකක් ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. මොනවද තියෙන්නේ? මං ස්වයං රැකියාවක් විදිහට ඒක කරලා කීයක් හොයාගත්තද? ඒ විස්තර මම ඔයාලට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් මේ විදිහට තමයි මේ ඕඩර් එක ලෑස්ති කරේ.
ඉතින් කැමති කවුරු හරි ඉන්නවා නම් ආයෙත් මං කියනවා අපිත් එක්ක සම්බන්ධ වෙන්න 077යි 25000යි 28 කියන WhatsApp නම්බරයකට මැසේජ් එකක් දාන්න. ඔයාලට ඕන ඩීටේල්ස් ටික ඔක්කොම මං එතකොට කියන්න. කොහොමද කරන්නේ කොහොමද වෙන්නේ මිල ගණන් කොහොමද මේ හැමදේම ඔයාලට මම එතකොට කියන්නම්. ඉතින් එහෙනම් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි හැම දිනාටම.